ආකර්ෂණය ගොඩාක් වෙන්නුම් කරන දියල්ලා. ඉතින් යාළුවනේ තැන කියන්න ඕනේ නැහැ. ඉස්සරහට ගිහලා බලමු තැන කොහෙද කියලා. අපේ සෙට් එකේ ආතල්ලකින් ඉන්නේ ස්ටෝරිය. පේනවනේ ආතල්ම තමයි. ඉතින් යාළුවනේ මේ දියල්ලට යන්න ඕනේ කිලෝමීටර් 1.5ක් විතර වගේ පයින් ඇවිල්ලා මෙතන මේ කඩේ තියෙනවා. කඩේ ගාවින් පොඩි පඩිපෙලක් තියෙනවා. පොඩි පඩිපෙලෙන් තමයි ගමන ආරම්භ කරන්න තියෙන්නේ. ඉතින් එහෙනම් ගමන ආරම්භ කරලා අපි ඉස්සරහට යන්න. ඉස්සරහට යද්දි කියන්න කොහෙටද අපි යන්නේ කියලා. ඉතින් එහෙනම් යාළුවනේ ඉස්සරහට ගිහලා බලමු. මගේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ලයික් කරලා කමෙන්ට් එකක් දාලා ඔයාලට හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. එහෙනම් යාළුවනේ වීඩියෝ එක ඉස්සරහට දාමු. තැන කොහෙද කියලා කියන්න. එහෙනම් යාළුවනේ ඉස්සරහට යමු. ඉතින් අපි දැන් මිසරි යනගමන් ඉන්නේ. ඇවිල්ලා අපි මෙතනින් ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක අරගත්තට පස්සේ තමයි අපිට මෙතනින් යන්න පුළුවන්. ඉතින් ටිකට් එක අරගත්තා. යනගමන් තියෙන කැලෑ පාරක් තියෙන්නේ. මේකේ අලි ඉන්නවා කියලා අපිට ආරංචියක් තියෙනවා. ඒක කොහොමද දන්නේ අපි දැකලා නැහැ. අපි යන්නේ කැලෑ පාරක් තියෙන්නේ පරිස්සමට යන්න. ඉස්ටයි. ඕ සබ්බි. ආවේ. 12 වෙලාව නාලා 12 මාට පල්ලම්මයි නේද? 12 මාට පල්ලම්මයි ඉන්න බෑ දැන් දෙකරනේ අපිට කන්න දෙනවා කිව්වේ. ආ නේද? ඔව්. ඔව් මොන්ඩු කෑවා. ඔව් කොල්ල තමයි ඉන්න ඕනේ. කපල් ඇවිල්ලා හරියන්නේ. කපල් හරියන්නේ. කපල් එන්න නම් ඇවිල්ලා අර වගේ තැනක් බුක් කරගත්තා හිටියා. කලෙන් දෙනවා. ඔව් කලෙන්. උඩින් නෙමෙයි මෙතන යන්නේ. පල්ලා පාර යන්න ඕනේ. අර බයිනේ පල්ලා. ඔව් පල්ලා තුල දාන්න. උඩින් කොහෙද? උඩින් ඔය මේ අල්ලුඩට යන්නේ. මඩ උඩ අල්ලුඩට යයිතන්නේ නැහැ. දවස් හොඳයි කියන්නේ ඉස්සු අයියා. ඉස්සු අයියා. දවස් හොඳයි හොඳයි. පස්සේ කියන්න හේතුව මොකක්ද කියලා. දැන් කියන්න බෑ ඒක මට හේතුව. යාළු මාළු ඉන්නෝනේ. ඉස්සු අප් කොහෙද යන්නේ? කොහෙද මේ යන්නේ කැලෑ පාරෙන් ඇවිල්ලා කොහෙද යන්නේ? මොකද දෙවි හොල්ල වෙන්නේ? නෑ. එන මොකද? දියලුම. දියලුම. Alrighty. ඉතින් යාළුවනේ ඇති දාගෙන අපි ආවේ අද දියලුම බලන්න. ඉතින් එනවා තව චුට්ට වෙලාවෙ තියෙන අපිට දියලුම බලන්න. අපි බලමු කියලා මොන වගේ තත්ත්වයක් තියෙනවද, වතුර වැඩිද අඩුයිද, අපිට මොන වගේ දෙයකට මුහුණ දෙන්න වෙයිද. එහෙනම් කැලෑ පාරෙන් ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද තත්ත්වය කියලා. එහෙනම් වීඩියෝ එක ඉස්සරහදී හම්බ වෙමු. ෂෝ ක්ලයිමේට් එකත් සුපිරි. බයික් එක. ඔයා දැන් මේකේ බයික්. අපි දැන් ගාංගලා තියෙන්නේ. තව විනාඩි 2-3කින් සර්ප්‍රයිස් කරනවා. ලස්සන පාරක්. යාළුවනේ ඔන්න දියලුම වොටර්ෆෝල් අපි ළඟා වුණා. විනාඩි 2-3කින් ඔයාලට දියලුම බලා ගන්න පුළුවන්. මේක මේක පාරේ යනවා. දැන් පස්සේ යන්නේ. ඇත්තටම මේ දියල්ල ගැන කියනවා නම් කියලා වැඩක් නැහැ. දියල්ල කන්ද කුඩි පටන් අරගෙන බිමට වැටෙනවා. අපි දැන් මෙතන බිමට වැටෙන තැන නෙමෙයි ඉන්නේ අද.
කන්ද උඩින් වැටෙන තැන ඉන්නේ. ඉතින් දියැලක් උඩ ඉඳන් පල්ලෙහාට බලන්න පුළුවන්. බලන්න වලක් මේ සුන්දරත්වය කොහොමද කියලා. ඇත්තටම මම හිතුවේ මේ වගේ වතුර අඩු වෙලා අපිට මේ වගේ ක්ලයිමේට් එකකට අපිට දියුණුව බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම සුන්දරයි. ලංකාවේ මේ වගේ තැන් තියෙනවා කියන්නේ පට්ටම ලස්සනයි කියන්න විතරනේ. ඉතින් මම වචන වලින් කියන්නේ නැහැ. ඔයාලා වීඩියෝ බලලා සුන්දරත්වය විඳින්න. ඉතින් යාළුවනේ දියලුම එතනින් ඉවර නැහැ. තව උඩට යන්න තියෙනවා. අද අපි යන්න පුළුවන් උඩටම යනවා දියලුම. එහෙනම් අපේ වීඩියෝ එක බලන්න ඉස්සරහට දියලුම උඩටම යනකම් අපි යනවාද. එහෙනම් වීඩියෝ එක ඉස්සරහ ගම්බේ මොන වගේ දර්ශනයක් තියෙනවද දන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු. ওই වගේ ලොකේෂන් එකක් තියෙනවද දන්නේ. හැබැයි අද ලොකු දෙයක් කූඩැල්ල උඩන් හිටියේ නැහැ ගොඩක්. කූඩැල්ලට තමයි කැමතිම නැත්තේ. මගේ වෙලාවද මන් දන්නේ කූඩැල්ල හිටියේ නැහැ. ඉතින් එහෙනම් ඉතින් ඉස්සරහට ගිහලා බලමු සුන්දරත්වය කොහොමද කියලා. ඇත්තටම දියලුම කිව්වට දියලුම තව උඩ දියැලක් තියෙනවා කියලා වැඩක් නෑ. පට්ටම ලස්සනයි. ඉතින් සුන්දර පට්ටම ලස්සනයි. අයි කියන්නේ අවශ්‍ය නෑ. ඔයාලා බලන්න ඉතින් මේ සුන්දරත්වය කොහොමද මම කතා කරන්නේ. ඔයාලා සුන්දරත්වය බලන්න ඉතින් මොනවද වීඩියෝ එක්සයිට් කරනවා. ඉතින් යාළුවනේ මම ඔයාලට කියවනේ දියලුම අපිට යන්න පුළුවන් අන්ත උඩටම යනවා කියලා ඉවරලා. ඒ දියැලනොත් උඩට යන්න පුළුවන්. අපි මේ පාරේ යන්නේ. පාර ඇදලා තියෙනවා. පිටින් ඉස්සරහට යනවා. යන්න පුළුවන් තරම් දුර යනවා. ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් ගේනවා. බලන්න ඔයාලට හොඳයිද කියලා. ඉතින් වීඩියෝ එක ඉස්සරහට මොන වගේ දේවල් තියෙනවද දන්නේ නැහැ. කැලෑ පාරේ යනවා. මේ කැලෑවේ කන්ද උඩ අලි ඉන්නවා කියලා තියෙනවා. අර කකුල් කොට අලි තමයි ඉන්නවා කියලා කියන්නේ. මම දන්නේ මේ ගම්මේ කට්ටිය තමයි කිව්වේ මේ අලි ඉන්නවා කියලා. ඉතින් අපි දන්නේ මොන වගේ තත්යකට මුහුණ දෙන්න වෙයිද කියලා. වීඩියෝ එක ඉස්සරහට යන් ඉතින් දියලුම උඩටම යන්න පුළුවන් යනවා. ඉතින් යාළුවනේ ඉස්සරහට හම්බෙමු. යාළුවනේ ලස්සන කැලයක් තියෙන දෙපැත්තේ ලොකුවට කැලයක් නැහැ. අඩිපාර ඇදලා තියෙන්නේ. ඕ අපි එතන උඩටම ආවා. ඉතින් යාළුවනේ බලන්න කොහොමද සුන්දරත්වය කියලා. ඉස්සරහ යන්නේ යාළුවා මදුෂාන් තමයි මේ ගැන ගොඩක් විස්තර දන්නේ. එයා තමයි කිව්වේ මෙතන ගලක් තියෙනවා. මේ ගල උඩින් පල්ලෙහාට අපි ලංකාවේ පොළොන්නේ පයින්නවා කියලා. එතන කියලා වැඩක් නැහැ. සුන්දරයි. අත්දැකීමක් විඳගන්න බැරුණා. අපි ඉතින් ඉස්සරහට ආවා. තාත් ඉස්සරහට යනකොට දියලුමේ වුණ තවත් උඩටම ආවා. දියලුම උඩ ගංගාවෙන් ගලාගෙන ඇවිල්ලා පල්ලෙහාට වැටෙනවා. අපි වුණ ගංගාව උඩටම ආවා.